Hi guys, welcome to my YouTube channel. මම අදත් අරන් එන්නේ අපේ බිසෝගේ රසවත් සම්බෝලයක්. මේක අමු පතෝල සම්බෝලේ. මේකට එයා ගත්තේ තක්කාලි පෙති කැපුවා. ඒ වගේම අමු මිරිස් හීනියට කැපුවා. ලුණු, දෙහි, ලුණු, ගම්මිරිස් සහ ෆ්‍රෙෂ් පොල්. මුලින්ම එයා පතෝල ටික අර සුදු පාට පොත්ත වගේ එක හූරලා සෝදලා හීනියට ඇට ටික අයින් කරලා හීනියට කැපුවා. කපලා මේ වගේ වාජනයකට දාගත්තා. ලුණු දැම්මා හීනියට ලියලා. ඉතින් රතු ලුණු තියෙනවා නම් තවත් හොඳයි. ඒ වගේම මිරිස් අම්මිරිස් ඉතින් අමු මිරිස් වෙනුවට කුච්චි දාගන්නත් පුළුවන් ඕගොල්ලෝ සැර කන්න කැමති නම්. ඒ වගේම ෆ්‍රෙෂ් පොල් දැම්මා. ඊට පස්සේ ලුණු සහ ගම්මිරිස් තමයි ඒකට දැම්මේ. ඉතින් මං නම් ඉතින් හදනවා නම් මට ෆ්‍රෙෂ් පොල් හම්බ වෙන්නේ කලාතුරකින් නිසා මං හදනවා නම් ඉතින් ඕක හදන්නේ ඩෙසිකේටඩ් කොකනට් දාලා. ඒ වුණාට ෆ්‍රෙෂ් පොල් වල ගුණෙත් වැඩි, රහත් වැඩි. දැන් මෙයා මේ අමුද්‍රව්‍ය ටික ඔක්කොම දාලා හොඳින් කලවම් කරගත්තා. මේ වගේ එළවලු අමුවෙන් කන තරමට තමයි හොඳ. ඉතින් එතකොට ඇත්තටම ඒකේ ගුණේ වැඩිනේ. මං කලිනුත් කිව්වනේ පතෝල ඇත්තටම ගෑස්ට්‍රයිටිස් වගේ බඩේ අමාරු තියෙන අයට හොඳයි. දැන් එයා මේකට දෙහි එකතු කරා. දැන් මොකද දැන් තමයි එයා කන්න ඒක මේසෙට අරින්නේ. ඕගොල්ලොත් දෙහි එකතු කරගන්නකොට මේ වගේ සම්බෝල වලට කන්න ලං වෙලා තමයි ඒක දෙහි එකතු කරගන්න ඕන. මොකද නැත්තම් සම්බෝලේ වතුර බහිනවා. වෙජිටේරියන් නෙමෙයි නම් ඕගොල්ලන්ට කැමති නම් උම්මලකඩ කුඩු ටිකක් මේකට එකතු කරගන්නත් පුළුවන්. එතකොට රස තවත් ටිකක් වැඩි. බලන්න ලස්සනයි නේද? කන්න හිතෙනව නේද? හරිම සිම්පල් ඒ වගේම හරිම රසයි. ඒ වගේම බඩේ අමාරු වලට මං ඉස්සෙල්ලා කලින් කිව්වා වගේ හරිම ගුණයි. ඊට පස්සේ මෙයා ලස්සනට මේසෙට අරිනකොට තක්කාලි පෙති ටික මේ වගේ වටේට තිබ්බා. කැමති නම් ඉතින් එහෙම තියන්නේ නැතුව තක්කාලි හීනිවට කපලා මේකටම සම්බෝලෙටම එකමුතු කරගන්නත් පුළුවන්. Thanks for watching.